අයිබෝවන් අද අපි ඔබට පෙන්වන්න යන්නේ අති නවීන කෘෂිකාර්මික තාක්ෂණය යොදා ගනිමින් ඉන්දුනීසියාව තුළ කෙසෙල් ටොන් මිලියන ගණනක අස්වැන්න ලබාගන්න විදිහ ගැන. නවීන තාක්ෂණය ඔස්සේ හොඳම කෙසෙල් පැළ ලබාගන්න විදිහ එව වගා කරන විදිහ සහ වගාව නඩත්තු කරලා හොඳ අස්වැන්නක් ලබාගන්න විදිහ සහ ඒ අස්වැන්න ඔස්සේ විවිධ නිෂ්පාදන කරනු ලබන ආකාරය ඔබට මේ වීඩියෝ වහරහා නරබන්න පුළුවන්. ඉතිං එගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝ අවසන් වනතුරු අපිත් එක රැඳිලා ඉන්න කිලොබට ආරාධනා කරනවා. ඉන්දුනීසියාව කියන්නේ කෙසෙල් ප්‍රධානම බෝගයක් කරගත්තු රටක් වෙනවා. මේ රටේ කෘෂිකර්මාන්තයට කෙසෙල් විශාල දායකත්වයක් සපයනවා. හැබ අවුරුද්ධකම ඉන්දුනීසියාව කෙසෙල් ටොන් මිලියන 8කටත් වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. මේ නිසා ඉන්දුනීසියාව ලෝකේ ඉහළම කෙසෙල් නිෂ්පාදන රටක් විදිහට තමයි සලකනු ලබන්න. මේ කෙසෙල් දේශීය වෙළඳ පොලට විතරක් නෙමේ විදේශීය රටවල් ගණනාවකට අපනයනය කරනවා. මේ නිසාම රටේ ආර්ථිකයට විශාල වටිනාකමක් මේ කෙසෙල් හරහා එකතු කරනවා. ඒ වගේම ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් බලපාල තියෙනවා. ඉතිං අපි මුලින්ම බලමු මේ කෙසෙල් වගාවේ ආරම්භය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම කෙසෙල් පැළ හරිතාගාරයක් තුළ වගා කිරීම තමයි කරනු ලබන්න. මේ අවස්ථාවේදී පැළවලට හොඳින් සැලකිල්ල දක්වනු ලබනවා. සාමාන්‍යයෙන් ඒවා අඟල් 15ක් පමණ උසට වැඩෙනතුරු මේ හරිතාගාර තුළ තමයි රැක බලා ගැනීම කරනු ලබන්න. අවශ්‍ය ප්‍රමාණයට සහ ශක්තිමත්ව මේ පැළ වැඩුනට පස්සෙ තමා ස්වභාවික තත්ත්වයන් යටතේ එලිමහනේ වගා කිරීම කරනු ලබන්න. කෙසෙල් පැළ සිටුවීමේදී පටන්ගන්නේ හොඳින් ජලය බැස යන පසක් තෝරා ගැනීම. මේ පස සාමාන්‍යයෙන් පH අගය 5.5 7 අතර පරතරයක තිබිය යුතු වෙනවා. ඉතින් ඒ විදිහට පස සකස් කරලා තමයි පැළ සිටුවීම කරනු ලබන්න. පැළවලට හොඳින් වැඩෙන්න පස නිර්මාණය කරනවා. ඒ සඳහා පසට කාබනික පොහොර එකතු කරනවා. වල් පැළ ඉවත් කිරීම් කරනු ලබන. ඒ වගේම රෝගකාරක මේ පසේ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලලා ඒවටත් අවශ්‍ය ප්‍රතිකාර කරලා තමයි සිටුවීම කරනු ලබන්න. මේ විදියට සකස් කරගත්තු පසේ සාමාන්‍යයෙන් පැළවලට හොඳින් වැඩෙන්න අඩි 6.9 අතර වගේ පරතරයකින් තමයි මේ පැළ සිටුවීම කරනු ලබන්න. ඉතින් ශක්තිමත් වගාවකින් තෝරගත්තු මේ පැළ හෝ නවීන පටකරෝපන තාක්ෂණය ඔස්සේ ලබාගත්තු පැළ තමයි මේ විදිහට කෙසෙල් වගා භූමිවල සිටුවීම කරනු ලබන්න. පස්සේ තෙතමනය රඳවාගන්න මේ හැම කෙසෙල් වර්ගයකටම වෙනස් විදිහේ තෙතමනයන් තමයි අවශ්‍ය වෙන්. ඉතිං ඒ සඳහා මීදුම වගේ විහිදෙන ජලපද්ධති භාවිතා කරමින් තමයි ඒ තෙතමනය ආරක්ෂා කර ගැනීම මේ අය කරනු ලබන්න. විශේෂයෙන්ම කෙසෙල් පැළ හොඳින් වර්ධනය වෙන්න සාමාන්‍යයෙන් සෙල්සියස් අංසක 26ත් 30ත් දක්වා උෂ්ණත්වයක් තමයි අවශ්‍ය වෙන්. උෂ්ණත්වය සෙල්සියස් අංසක 20ට වඩා අඩුනොත් වර්ධන ක්‍රියාවලිය මන්දගාමී වෙනවා වගේම අස්වැන්නටත් එක අහිතකර ලෙස බලපාන. ඒ නිසා මේ උෂ්ණත්වය ඒ ආකාරයෙන් පවත්ව ගන්න මේ අය කටයුතු කරනු ලබන. දැන් අපි බලමු මේ කෙසෙල් වර්ධනය සහ ආරක්ෂාව සපයන්නේ කොහොමද කියලා. ඉන්දුනීසියාවේ බහුලෝම වගා කරන්නේ කැවෙන්ඩිෂ් කියන කෙසෙල් වර්ගය. මේ කෙසෙල් වර්ගය ඉක්මනින් වර්ධනය වෙනවා. කෙසෙල් සම්පූර්ණයෙන්ම ගෙඩි හැටගන්න දේශගුණය සහ ගොවිතැන් ක්‍රමය අනුව සාමාන්‍යයෙන් මාස 12ත් 18ත් අතර කාලයක් ගතව. පළමු මාස 3 තුළ පැළවල කදන් සහ කොළ වේගෙන් වර්ධනය වෙනවා. ඒ වගේම ජලය සහ පෝෂපදාර්ථ පසෙන් උරා ගැනීමත් මූල පද්ධතිය පුළුල්ව වර්ධනය වීමත් මේ කාලයේදී වේගෙන් සිද්ධ වෙනවා. වර්ධනය සහ සත්කාරය අනුව කෙසෙල් පැළ සාමාන්‍යයෙන් සිටුවලා මාස 6ත් 8ත් දක්වා කාලයෙන් පස්සේ මල් පිපීම ආරම්භ වෙනවා. මේ මල් පිපීමේ අවධියේදී මේ ගස්වලට හොඳින් රැකවරණය ලබාදීම අවශ්‍ය වෙනවා. මේ කාලයේදී පලිබෝධ සහ රෝගපාලනය කෙරෙහි සමීප අවධානයක් යොමු කරමින් තමයි මේ අය කටයුතු කරනු ලබන්න.
මාස 8කට විතර පස්සේ මේ කෙසෙල් මල ශක්තිමත් ඵලදාවක් බවට පත්වෙනවා. මේ අවධියේදී කෙසෙල් ක්‍රමයෙන් වර්ධනය වී සම්පූර්ණ ප්‍රමාණයට ළඟා වෙනවා. මේ සඳහා සාමාන්‍යයෙන් මාස 2-3 අතර කාලයක් ගත වෙනවා. කෙසෙල් ඒකාකාරීව වර්ධනය වී උසස් තත්ත්වයක් සහ රසවත් රසයක් ලබා ගැනීමට නම් මේ තීරණාත්මක කාලය තුළ ශාකයට ප්‍රමාණවත් පෝෂ පදාර්ථ සහ ජලය සැපයීම අත්‍යවශ්‍ය වෙනවා. කෙසෙල් නිෂ්පාදනයේදී බරපතලම අභියෝගයක් තමයි පැනමාරෝග අවදානම. ඉතිං මේ අවම කර ගැනීම සඳහා කෙසෙල් කැන් යම් ප්‍රමාණයකට ළඟාව පාසු ඒවා ප්‍රවේශමෙන් ආවරණය කිරීම කරනු ලබන. මේ විශේෂිත බෑග්වලින් කෙසෙල් කැන ආවරණය කිරීමෙන් දිලීර ආසාධනය වීම විතරක් නෙමෙයි. පලිබෝධකයන්ගෙන් එවගේම කෘමීන්ගෙන් සහ වෙනත් හානිවලින්ද ඒවා ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙන. විශේෂයෙන්ම ආරක්ෂිත ආවරණය නිසා තද වැසි තද සුළං හෝ අධික හිරු එළිය වගේ පරිසර සාධකවලින් වෙන හානිත් අවම කර ගැනීමට හැකියාව ලැබෙන. ඉතින් මේ කාලය තුළදී මේ කෙසෙල්කන් වෙන මේ විදිහට ඒ අය ආරක්ෂා කර ගැනීම කරනු ලබනවා. දැන් අපි බලමු අස්වනු නෙලීම සහ ප්‍රවාහනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. කෙසෙල් වගා බිමේදී සතියකට දින 6ක කාලයක් අස්වනු නෙලීම සිදු කරනු ලබනවා. මේ සඳහා බෙනිනොස් කියලා හඳුන්වනු ලබන 3 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් තමයි සම්බන්ධ වෙන්නේ. පාරිභෝගිකින් අතට මේ පත්වෙන කෙසෙල් හොඳින් ඉදුණු බව සහතික කර ගැනීමට වගේම ආරක්ෂාකාරීව මේ කෙසෙල් ලබාදීව සඳහා කොළ පහයෙන් යුක්ත හොඳින් පැසුණු කෙසෙල් අස්වන්නක් තමයි ඔවුන් ලබාගන්නු ලබන්නේ. අස්වනු නෙලන අතරතුර මේ කෙසෙල්වලට හානිවීම වලක්වා ගැනීම සඳහා විශේෂ ෆෝම්වලින් නිෂ්පාදනය කරලා තියෙන පැඩ් ආවරණයක් භාවිතා කරන. සම්පූර්ණ කඳ මැචෙට් ලෙසින් හඳුන්වනු ලබන පිහියක් භාවිතා කරමින් කපලා හානි නොවන පරිදි ආරක්ෂිතව මේ පෑඩ් එකත් එක්කම මේ නෙලන පුද්ගලයාගේ හරමතට කෙසෙල් කන ලබා ගැනීම තමයි කරනු ලබන්. මේ ආකාරයට කෙසෙල්කන් 75ක් නෙලාගත්තට පස්සේ ඒවා කේබල් පද්ධතියකට පටවනවා. ගොවිපල මධ්‍යයේ ඉඳලා මේවා සැකසුම් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම තමයි මේ කේබල් හරහා සිද්ධ වෙන්නේ. බොහෝ ගොවිපලවල් වල මේ සඳහා බූරුවන්ගේ සහයෝගය තමයි ලබා ගන්නේ. සමහර ගොවිපලවල් වල මේවා ඉලෙක්ට්‍රික් ක්‍රමවේදයකට තමයි හදලා තියෙන්නේ. මේ කේබල් පද්ධතිය ගොවිපල පුරාම විහිදිලා තියෙනවා. සාමාන්‍යයෙන් සැතපුම් 80ක් විතර පවා දිගට ප්‍රවාහනය කිරීමේ හැකියාව මේ කේබල් පද්ධතිවලට තියෙනවා. ඉතින් මේ නිසා ප්‍රවාහනය කාර්යක්ෂම වෙනවා වගේම ගොවීන්ගේ වැඩ පහසු කරනවා සහ මේ කෙසෙල් කැන් නාස්තිවීමත් අවම වෙනවා. දැන් අපි බලමු පිරිසිදු කිරීම සහ ඇසුරුම් කිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. කෙසෙල් කැන් සැකසුම් මධ්‍යස්ථාන වෙත පැමිණි පසුව ආරක්ෂිත ෆෝම් පෑඩ් ඉවත් කරලා එව නැවත වගා භූමි වෙත යැවීම කරනු ලබනවා. සෑම කෙසෙල් තොගයකම අසනු නෙලු ස්ථානය සහ කණ්ඩායම් පිළිබඳව ලේබල් කරමින් ලේබල් අංකයක් ඇලවීම කරනු ලබනවා. මේ කරන්නේ පසු අවස්ථාවකදී එව නෙලාගත්ත ස්ථානය පිළිබඳව මොවුන්ට අවබෝධයක් ලබා ගැනීම සඳහායි. අසනු නෙලීමෙන් පසු ආරක්ෂාව සහ ගුණාත්මක භාවය සහතික කිරීම සඳහා මේ නැවුම් කෙසෙල් සේදීම කරනු ලබනවා. මුලින්ම විසබීජ විනාශ කිරීම සඳහා කෙසෙල් ක්ලෝරීන් නම් විසබීජනාශක සහිත ජලයෙන් සෝදා හරිනවා. මේකෙන් මතුපිට ඇති අපිරිසිදුකම බැක්ටීරියා පුස් සහ අනිකුත් අපද්‍රව්‍ය ඉවත්වීම සිද්ධ වෙනවා. මේ ක්ලෝරීන් ප්‍රබල විසබීජනාශකයක් ලෙසින් කටයුතු කරමින් මේවා හොඳින් පිරිසිදු කරලා පාරිභෝගිකයින්ට ආරක්ෂිත බව සහතික කරමින් මේ නිෂ්පාදනය ලබාදීම කරනු ලබනවා. ඉතින් මේ ක්‍රියාවලිය හරහා ජාත්‍යන්තර සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව සුද්‍රජීවීන් වර්ධනය වළක්වනවා වගේම කෙසෙල්වල ආයුකාලය වැඩි කිරීමටත් උපකාරී වෙනවා. විසබීජහරණයෙන් පස්සේ මේ වගේ ඉතිරි වෙන ක්ලෝරීන් ඉවත් කිරීම සඳහා කෙසෙල් නැවතත් පිරිසිදු ජලයෙන් සේදීම කරනු ලබන. ඇසුරුම් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම ප්‍රවේශමෙන් සිදු කරන්නේ කෙසෙල් ආරක්ෂා කිරීමට සහ ඒවාගේ නැවුම් බව වැඩි කාලයක් තබා ගැනීමට හැකිවෙන විදිහට.
ඇසුරුම් කරපු කෙසෙල් සාමාන්‍යයෙන් සෙල්සියස් සංසක 12ත් 14ත් අතර උෂ්ණත්වයක සහ 70ත් 85ත් අතර ආර්ද්‍රතා මට්ටමකින් යුක්ත පාලිත පරිසරයක තමයි ගබඩා කරනු ලබන්න. සැකසුම් පහසුකම් තුළ කෙසෙල් වර්ග කරනවා, සම්මත බරට අනුව අසුරනව සහ ඒ වගේම ලේබල් කිරීමත් කරනු ලබනවා. මේ ක්‍රියාවලින් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය සහතික කරනවා විතරක් නෙමේ වෙළඳ පොලේ මේ කෙසෙල්වල කීර්තිනාමය ආරක්ෂා කරගන්නටත් කටයුතු කරනු ලබන. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳ පොළ වෙත යැවීමට සුදුසු වෙන විදිහට තමයි මේ සියලුම ඇසුරුම් කිරීම් ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු කෙසෙල්වල අතුරු නිෂ්පාදනයක් විදිහට කෙසෙල් චිප්ස් නිෂ්පාදනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. නැවුම් කෙසෙල්වලට අමතරව මේ කර්මාන්ත ශාලාවන් විසින් රසවත් හැපෙන සුළු චිප්ස් නිෂ්පාදනය කිරීමත් කරනු ලබන. මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ හොඳම කෙසෙල් තෝරා ගැනීම. ඊට පස්සේ අපිරිසිදුකම සහ බැක්ටීරියා ඉවත් කිරීම සඳහා හොඳින් සෝදා හරිනවා. සේදීමෙන් පසුව නිෂ්පාදනයේ පරිමාව අනුව කෙසෙල් අතින් හෝ යන්ත්‍රයක් මගින් පොතු ඉවත් කිරීම කරනු ලබනවා. ඊළඟට ඒකාකාරීව පිසීම සහ බැදීම සහතික කිරීමට වගේම හැපෙන සුළු ගතිය පවත්වා ගැනීම සඳහා කෙසෙල් සිහින් ඒකාකාරී පෙතිවලට කපනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ප්‍රමිතීන්ට සහ පෙනුමට නොගැලපෙන පෙති තියෙනවනම් ඒවා පරීක්ෂා කරලා ඉවත් කිරීමත් කරනු ලබනවා. මේ විදිහට සකස් කළාට පස්සේ කෙසෙල් පෙති සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 160ත් 80ත් අතර සුදුසු උෂ්ණත්වයක උණුසුම් තෙල්වල බදිනෝ. පෙති ඒකාකාරීව රන්වන් පැහැයට හැරෙන බවත් පිච්චෙන්නේ නැති බවත් ඒ වගේ ස්වභාවික රසය රඳවා ගන්න බවත් සහතික කරමින් තමා මේ බැදීම් නිරීක්ෂණය කරමින් කරනු ලබන්න. ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව මේ කෙසෙල් බදින තෙල් නිතර මාරු කිරීම කරනු ලබනවා. අපද්‍රව්‍ය වලින් තොර බව සහතික කිරීමත් පරීක්ෂා කරනු ලබනවා. බැදීමෙන් පසුව කෙසෙල් චිප් තෙල්වලින් ඉවත් කර මේ තෙල් බැසයෑමට සලස්වනු ලබනවා. මේ වගේ හැපෙන සුළු බව පවත්වා ගැනීමට සහ මෘදුවීම වැලැක්වීමට පෙති ඉක්මනින්ම සිසිල් කිරීම කරනු ලබනවා. අවසානයේදී බැදපු කෙසෙල් චිප්ස් වාතය රහිත බෑග්වල ප්‍රවේශමෙන් ඇසිරීම කරනු ලබනවා. දිගු කාලයක් ඒ වගේ හැපෙන සුළු ගතිය රඳවා ගැනීමට තමයි මෙහෙම ඇසුරුම් කිරීම කරනු ලබන්න. ඉතින් මේ විදිහට ඇසුරුම් කරලා ඉන්දුනීසියාව තුළ දේශීය වෙළඳ පොළට වගේම ජාත්‍යන්තර වෙළඳ පොළ වෙත මේ කෙසෙල් චිප්ස් යැවීම කරනු ලබනවා. ඉතින් මෙන්න මේ විදිහට තමා වාර්ෂිකව ටොන් මිලියන 8කටත් වඩා වැඩි කෙසෙල් නිෂ්පාදනයක් සිදු කරනු ලබන ආකාරය සහ ඒවගෙන් අතුරු නිෂ්පාදන කරනු ලබන ආකාර. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් දකින්න ඇති කියලා. ඉතින් මේ ගැන වගේම අපේ වීඩියෝ ගැන ඔබේ අදහස් මොනවද කියලා කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. අපි එහෙනම් යලිත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා.